ඉන්දියාවේ පැවැත්වුණ 72 වන මිස් වර්ල්ඩ් තරඟාවලියත් සමග ලංකාවේ ජනප්‍රියත්වයට පත්වුණ කෙනා තමයි අනුදී ගුණසේකර කියන්නේ. ඉතින් අනුදිගේ ඉදිරි ගමනට අපි සුබ පතන අතර මම අද කියන්නම් අනුදි ගැන ගොඩක් අය නොදන්න දේවල් කිහිපයක්. අනුදිගේ උපන් ගම අනුරාධපුරය. අනුදිගේ පාසල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය. අනුදිගේ පුංචි කාලේ තිබුණ ආසාව කවදා හරි තානාපතිනියක් වෙන්න. ඒත් ඓශ්වර්යා රායිගේ 1994 ඇය ජයග්‍රහණය කරන වීඩියෝ එක දැකලා අනුදිටත් හිතිලා තියෙනවා කවදා හරි මිස් වර්ල්ඩ් කෙනෙක් වෙන්න ඕනේ කියලා. අනුදිගේ මව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙනවා. අනුදිගේ පියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වෙනවා. අනුදිගේ පෙම්වතාගේ නම සාලින්ද සමරකෝන්. ඔහු ඉතාමත් හොඳ අනුදිව ආරක්ෂා කරන හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා තමයි අනුදි ගුණසේකර නම් කියන්නේ. 1999 නොවැම්බර් 7 වෙනි දින ඉපදෙන අනුදි ඒ කාලේ නම් මේ තරම් ලස්සන නැතිලු. ගොඩක් කළු ගෑනු ළමයෙක්ලු අනුදි ගුණසේකර කියන්නේ. ඒත් කාලයක් යනකොට අනුදි බෝනික්ෙක් වගේ ලස්සන වෙලා කියලා තමයි අනුදිගේ මව මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණේ. ඉතින් පාසල් කාලයේදී බාහිර ක්‍රියාකාරකම් වලට වැඩි වශයෙන් උනන්දුවක් දක්වපු දරුවෙක් තමයි අනුදි කියලා කියන්නේ. ගොඩක් නිහතමානී උණු වෙන හදවතක් තියෙන කෙනෙක් තමයි අනුදි. පාරේදී අහිංසක කෙනෙක් දැක්ක උදව් කරන චරිතයක් තමයිලු අනුදි. ඇගේ සමාජ ක්‍රියාකාරකම් රැසක් අපිට මේ වෙද්දිත් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි ලංකාවම ආදරය කරන පුංචි අනුදි ගුණසේකරට ඉදිරියේදී අපේ ලක්මව හැඩ වැඩ කරන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම අනුදි ගුණසේකරට සුබ පැතුම් එකතු කරමු.